අද මම මේ රැඳිලා ඉන්නේ පොතුහැර දුම්රිය ස්ථානයේ. පොතුහැර දුම්රිය ස්ථානය කියලා ගත්තාම පොතුහැර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ කොහෙද? උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සංදිය සහ මහව සංදිය අතර පොල්ගහවෙල පහු කරලා දුම්රිය ස්ථාන දෙකක් වෙනකොට ඊළඟ දුම්රිය ස්ථානය තමයි පොතුහැර දුම්රිය ස්ථානය. සාමාන්‍ය පොතුහැර දුම්රිය ස්ථානයේ අද දවසේ මම මාතෘකාව කරගත්තේ අපි සිංහසේන රූපවාහිනියෙන්. ඇයි අද අපි පොතුහැර දුම්රිය ස්ථානයට ඇවිත් ඉන්නේ කියන එක පිළිබඳව තමයි මේ ඉදිරියේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි පිළිවෙලට, හරි ලස්සනට, බොහොම සුන්දරව, හරි ක්‍රමවත්ව, විධිමත්ව පවත්වාගෙන යන හරිම අලංකාරවත් ආදර්ශමත් දුම්රිය ස්ථානයක් තමයි පොතුහැර දුම්රිය ස්ථානය කියන්නේ. ඉතින් පොතුහැර දුම්රිය ස්ථානට අපි මේ ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ විදිහට පොතුහැර දුම්රිය ස්ථානය නඩත්තු කරගෙන, ඒ වගේම පොතුහැර දුම්රිය ස්ථානය මගී ජනතාවගේ ආකර්ෂණීය දිනාගෙන ඉතාමත්ම ලස්සන තැනක් බවට බොහොම පරිසර හිතකාමී, ඒ වගේම මිනිසුන්ට හරි මානසික සුවතාවය ගෙන තැනක් හැටියට පොතුහැර දුම්රිය ස්ථානය අද පරිවර්තනය වෙමින් පවතිනවා. අපි අනික් දුම්රිය ස්ථානත් එක්ක යම් සංසන්දනාත්මකව බැලීමේදී. ඉතින් කොහොමද මෙහෙම වුනේ? මොකක්ද මේකේ වෙනස කියන එක පිළිබඳව කතා බහ කරන්න තමයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. අපි අද සිංහසේන රූපවාහිනියෙන් පොතුහැර දුම්රිය ස්ථානය පිළිබඳ කරන කතා බහේදී අපේ කතා නායකවරයා, අපේ අද මේ වැඩසටහනේ මේ අලංකාරවත් වන වැඩසටහනේ ව්‍යාපෘතියේ ප්‍රධානියා හැටියට, කතා නායකවරයා හැටියට අපි හඳුන්වා ගන්න ඔහු හොයාගෙන තමයි ඇවිත් ඉන්නේ. ඉතින් අපි කතා බහට සම්බන්ධ කරගමු. පොතුහැර දුම්රිය ස්ථානයේ වර්තමාන ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති සම්පත් තේමිය බණ්ඩාර මහත්මයා. ආයිබෝවන්. අයිබෝවන්. තේමි බණ්ඩාර මහත්මයා, අපි දැන් මුලින්ම කතා කරමුකෝ. දැන් අපි දුම්රිය ස්ථානය ගැන කතා කරන්න පළමුව අපි ඔබ ගැන කතා කරන්න ඕනනේ. ඔබ ඇයි ඔබ දුම්රිය සේවය තෝරගන්නේ? ඔය ඇත්තනම් මම උසස් පෙළින් පස්සේ කෘෂිකර්ම ශාස්ත්‍රය සම්බන්ධයෙන් තමයි වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. නමුත් ඒ කාලේ අහම්බයක් තමයි මේ දුම්රිය සේවයට පැමිණීම. ඒ කාලේ ගැසට් එකේ කරපු ගැසට් කිරීමකට මම රැකියාව ස්ථානාධිපති විදිහට මුල්ම පත්වීම ලබන්නේ ගණේවත්ත දුම්රිය ස්ථානයේ. ගණේවත්ත. එතකොට තේමේ මහත්තයා කොහෙද ගෙවල්? අපි පාසල් කාලේ පවුලේ අයගේ තොරතුරු වගේ දේවල් කතා කරා. මගේ ගම්පලාත් මහව රැකෝගම කියන ගමේ. රැකෝගම. එතකොට මගේ අප්පච්චි කෘෂිකර්ම ශාස්ත්‍රයේ වෘත්තිය කරේ කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට. රජ රැකියාවක්. රජ රැකියාව උපදේශකවරයෙක් හැටියට. අම්මා රැකියාවක් කරේ නෑ. මට අමතරව මගේ සහෝදරයෙක් ඉන්නවා. ඔව්. පවුල ඒ වගේ පුංචි පවුලක්. එතන එතකොට පාසල් අධ්‍යාපනය හැදෙන්නේ කොහෙද? මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ බලල්ල යුබී වනිනායක මහාවිද්‍යාලයේ. එතන මම ශිෂ්‍යත්ව සමත් වෙලා ශාන්තානා විද්‍යාලයට යනවා කුරුණෑගල. ශාන්තානා විද්‍යාලය. උසස් පෙළ හදාරන්නේ. ඔව්, උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් තමයි උසස් පෙළ හදාරන්නේ. මට C3ක් තමයි තියෙන්නේ. උසස් පෙළ. උසස් පෙළ. ඔය කොයි අවුරුද්දේද? මම 2000 වසරේ තමයි උසස් පෙළ කරන්නේ. 2000 වසරේ. හරි. හරි, සතුටක් දැනෙනවා. පොඩි කාරණාවක් නිසා. ඔබ 2000 වසරේ ශාන්තානාවේ උසස් පෙළ හදාරපු කෙනෙක්. මම 1989 අවුරුද්දේ ශාන්තානාවේ උසස් පෙළ හදාරපු කෙනෙක්. අපි දෙන්නා එකම තැනක ඉන්නේ දැන්. හරි, මේ තෙමි මහත්මයා දැන් දුම්රිය දෙපාර්තමේන්තුවට ආවට පස්සේ නිකන් මේ රැකියාවකට අලුතෙන් කෙනෙක් ගියාම පොඩි ආගන්තුක ගතියක් තියෙනවනේ. රැකියාවකට ගියාම අපි කරපු ශාස්ත්‍රයක් නෙවෙයිනේ මේ. ඒ ආවට පස්සේ දැන් ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කටයුතු කරන අතරේ ප්‍රධාන දුම්රිය ස්ථාපිතත්වයට දක්වා පත් වෙලා එනවා. ඉතින් කොහොමද මේ ආව ගමන? ඇත්තටම 2005 තමයි මම දුම්රිය සේවයට එකතු වෙන්නේ. මුලින්ම අපි ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන ප්‍රවේශ පත්‍ර ටිකට් කවුන්ටරේ කියන්නේ කවුන්ටරේට තමයි සම්බන්ධ වෙන්නේ. ගණේවත්ත දුම්රිය ස්ථානයේදී මට මුල්ම අත්දැකීම් ලැබෙනවා. ඇත්තටම ඔබතුමා කියවා වගේ ලොකු චකිතයක් නැතුවම නෙවෙයි, ආධුනිකයා ආගන්තුක ගතියක් වගේ නේද? ඒත් එක්කම අපි මේ අර පත්තින් අරන් එනකොටම අපේ අදහස තිබ්බේ අර ෆුල් යුනිෆෝම්. ඔව්. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් තමයි. අපි බලාපොරොත්තු වෙන්නේ අර ෆුල් යුනිෆෝම් ඇඳපු සුදු කැප් එක දාපු SM කෙනෙක්. නමුත් අර ඒ පෞරුෂත්වයට ආස කරා. ඔව්. ඒ පෞරුෂයට ඒ පෙනීමට පෞරුෂයට ආස කරා. නමුත් ආපු ගමන් මේ මගේ ආරම්භක දුම්රිය ස්ථානාධිපති විදිහට හිටියේ මේ විමල රත්න මහත්මයා. එතුමා මේ නාවලපිටිය කන්ට්‍රෝල් ඔෆිස් එකේ අවුරුදු 16ක සේවා කාලයකින් පස්සේ තමයි ඔය ගණේවත්ත දුම්රිය ස්ථානට ඇවිල්ලා හිටියේ. කතා බහක් නෑ. ආපු ගමන් මේ කවුන්ටරේ බාර දුන්නා. මට නිකන් පොඩි මොකද්ද චකිතයක් කියලා පොඩි චකිතයක් ආවා. මේ SM ආවේ එකපාර කවුන්ටරයක් බාර දුන්නා. අපිට ඒ කියන්නේ මූලික ආපු ගමන් මේ රැකියාව ගැන අර ලොකු පැහැදිලි කිරීමක් අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ දවසේ
කවුන්ටරේ තියෙන රාජකාරී ටික දුම්රිය ස්ථානපතිතුමාගේ උදව්වෙන් කරගත්තා. ඉතින් දවස් කීපයක් යනකොට ටිකෙන් ටික තමයි අපිට අත්දැකීම් එක තමයි මේ රැකියාව මොකද්ද කියලා පියවරෙන් අත්විඳින්න සහ අවබෝධයක් ලැබුණේ. හරි. එතකොට තේමේ මත දැන් අපි පොතුහැර දුම්රිය ස්ථානේ දකිනවනේ. ඔබ දැන් ගණේවත්ෙන් අවසන් දැන් ඉන්නේ පොතුහැරනේ. පොතුහැර දුම්රිය ස්ථානේ අපි දකිනවා. පොතුහැර දුම්රිය ස්ථානේ දැන් මම අර මුලින් කරපු විග්‍රහයේදී වගේ රටේ අනෙක් දුම්රිය ස්ථානත් එක්ක සංසන්දනාත්මක බැලීමේදී කවුරුත් බලාගෙන ඉන්න කෙනෙක් හිතන්න එපා අපේ දුම්රිය ස්ථානෙත් මේ වගේ ලස්සනට තියෙනවා අපි හැල්ලුවට ලක් කරලා කියලා. එහෙම කාරණාවක් කියලා නෙමෙයි මම මේ කතා කරන්නේ. පොතුහැර දුම්රිය ස්ථානේ අපි දකින වර්ණනා කළ යුතු ප්‍රශංසාවට ලක් කළ යුතු කාරණාවක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඔබත් හොයාගෙන එන්න බොහෝ දුරට අපි ඉඩ තියෙනවා. එසේද මේ දැන් තෙමි මහත්තයා කියන හැටියට දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුන්ටරේට එනවා. ඊට පස්සේ තවත් කාර්යාලවලින් රාජකාරී කටයුතු වලට එනවා. මෙහෙම ආපු ගමනේදී ඔබට මේ දුම්රිය රැකියාව පිළිබඳව යම් තෘප්තියක් ඇති වෙනවද? එහෙම නැත්නම් මොකක්ද ඇති වෙච්ච හැඟීම? කර්කශ රැකියාවක් වගේ මුලින් තේරුනේ. මුලින් තේරුනේ. නමුත් මේ ඒකට හේතුව අපිට අර රාත්‍රී සේවාව වැටුණා. ඒත් එක්ක මහ ජනතාවත් එක්ක විවිධ පුද්ගලයෝ අපිත් එක්ක ගැටෙන්න ගත්තා. දුම්රිය මගේ ජනතාව. ඒතර ඔය ප්‍රවේශ පත්‍ර කවුරු එහෙම ගැටීම් ඇති වෙන අවස්ථා කාලයත් එක්ක ඒවට හුරු වුණා. ඇත්තටම වැඩි කාලයක් ඉස්සෙල්ලා මේ රැකියාවට ආදරය කරන්න පටන් ගත්තා. බොහොම ආසාවෙන් අර ප්‍රවේශ පත්‍ර කවුළුවත් එක්කම මේ යුනිෆෝම් එකට අපිට තේරුණා මේ බාහිරින් එන මේ ගෞරවය මේ භක්තිය ඒක අපිට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ මගේ ජනතාව මේ නිලැංගිම ඇදගෙන ඉන්න නිලධාරියට ගොඩක් ගරු කරනවා ආදරය කරනවා සහ ඔහු පිළිබඳව හොඳ පැහැදීමකින් ඉන්නවා කියන එක අවබෝධ වුණා. ඔව් ඇත්තටම එතන ඒක රැකියාවේ තෘප්තිමත් භාවයට හේතු වුණා. හරි මට එන්න ඕන කොහොමද තිබුණේ එතන තමයි. දැන් ඔබ කියන හැටියට රැකියාව තෘප්තිමත් බවට පරිවර්තනය වුණාට පස්සේ දැන් මේ කෝච්චියක් යනවා එහා දිහා බලාගෙන ඒ කෝච්චියත් එක්ක අදාළ රාජකාරී කටයුතු කරනවාට අමතරව මේ දුම්රිය ස්ථානය ලංකාවේ අලංකාරම විධිමත් සිද්ගන්නාසු දුම්රිය ස්ථානයක් බවට පත් කරන්න ඔබ සහ ඔබ ඇතුළු කණ්ඩායමම උත්සාහයක් දරලා තියෙනවා. අපි එතනින් පටන් ගමු. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වුනේ? අර කියපු වෙනසත් එක්ක මම රැකියාවේ තෘප්තියත් එක්ක ස්ථාන භාර නිලධාරී වෙන්න කලින් ඉඳලා මගේ පුහුණු කාලය ගත කරන අඹම්පොළ දුම්රිය ස්ථානේ ඒ කාලේ ඉඳලම මගේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිට සහාය වෙන්න පුළුවන් තරම් උත්සාහ කරා. දුම්රිය ස්ථානයේ අලංකාරව පවත්වා ගැනීමට අනික් මහ ජනතාවට අනික් පහසුකම් සැපයීමට මට පුළුවන් ආකාරයෙන් යමක් කරන්න මං පෙළඹුණා. ඒක නිතරම මගේ ඇතුලෙන් ආපු දෙයක්. ආభాෂය ඔබ කිය තාත්තා කෘෂිකර්ම උපදේශකවරයෙක් හැටියට කටයුතු කරා කියලා ඒ තිබුණ ආభాෂෙත් එන්නේ නැති යකට. ඔව් ජානශක්තිය අපි පුංචි කාලේ අර ඇලදොලක් පරිසරයත් එක්ක ගහකොළ සතා සිව්පාවා ඔය මහව කියන්නේ බොහොම ඒ වගේ පරිසරය එක තියෙන බොහොම සුන්දර ප්‍රදේශයක් නේ. කෘෂිකාර්මික ජන ජීවිතයේ තියෙන පැත්තක් නේ. උපම් පැත්ත. ඔව්. ඒ ආభాෂය එනවා. ඉතින් ඒකත් එක්ක පොතුහැර ස්ථාන භාර නිලධාරී විදිහට එනකොට තිබ්බ තැනට වැඩිය යමක් කරන්න ඕන කියන හැඟීමෙන් ආවේ. ඔව්. නමුත් මුල් කාලේ අපිට ඒ කාලවකන වෙද්දි මට විතරක් නෙමෙයි සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේම තිබ්බ ප්‍රශ්නයක් තමයි කම්කරු ඉගේ. ඒකත් එක්ක ගොඩක් දේවල් කරගන්න බැරුව යනවා. යම් උත්සාහයක් දරනවා. මෙහි තිබ්බ කැලේ එලි පෙහෙලි කරලා නමුත් අර හිටපු කම්කරුවෝ එක දිගට දවස් 10 15 එතනින් එහා වැඩ කරපුවා හිටියා. ඉතින් ඒ අයත් එක්ක වැඩ සීමාවෙන් උතහාට ගිහිල්ලා. ඔව්. ඉතින් ඒ අයගෙන් අර කණ්ඩ වැඩ ගැනීමේ හැකියාව අමාරු වුණා. අන්න රාත්‍රී මුර 2ක් විතර කරපු කෙනෙකුට උදැල්ලක් අල්ලන්න කියන්න බෑ අපිට. නිලධාරියෙක් විදිහට Tamanට අවශ්‍ය බලතල පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අනික් අයත් සේවය කරන හැමෝමත් මිනිස්සුනේ. අනිවාර්යෙන්. ඔබ ඒ ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නිසා තමයි මේ හැමදේම පවතින්නේ. හරිද මට කියන්නකෝ දැන් මේගොල්ලෝ බලාගෙන ඉන්නවා පුතවර කොහොමද මේ අලංකාර උනේ විධිමත් උනේ හරි පිළිවෙලට තියෙන්නේ කොහොමද කියන එක බලාගෙන සිංහසේනා රූපවාහිනියෙන් බලාගෙන ඉන්න ලෝකයා ඔබේ කතාව අහගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මට පැහැදිලි කරලා දෙන්න දැන් මේ දුම්රිය ස්ථානයේ මොනවද මේ අලුතින් ඉදි වෙලා තියෙන පරිසරය ගත්තාම බොහොම අලංකාර මල් පිපිලා ඖෂධ වර්ග පළතුරු වර්ග ඒ වගේ දේවල් තියෙනවා. ඒ පැත්තෙන් ගත්තම ඔසුවියනක් තියෙනවා. ඒ වගේම අර වතුර ෆිල්ටර් වගේක් අපිට පේනවා පිරිපහදු කර පානීය ජලය පරිහරණය කිරීමේ අවස්ථාව. එතකොට අපි හැපැත්තෙන් දුම්රියසාර ඇතුල් වෙනකොටම අපි දැක්කා මේ පුවත්පත් කවුලක් තියෙනවා ඉදිරියේ.
ඊට පස්සේ මේ අර කබඩ් කීපයක් ඇතුලේ රාක් ඇතුලේ මේ පොත්පත් වගේක් තියෙනවා. මොනවද මේ කොහොමද මේවා වෙන්නේ? දුම්රිය ස්ථානයකට මේවා අත්‍යවශ්‍ය දේවල්ද? කවුද මේ රජයෙන් එහෙම ප්‍රතිපාදන දීලා වෙන් කරලා හදාගත්ත දේවල්ද? මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නකෝ අපිට. ඔව් ඇත්තටම අපිට මේ දුම්රිය ස්ථානයේ කටයුතු කරගෙන යද්දී දුම්රිය ස්ථානාධිපතිවරයෙක් විදිහට විශාලම ගැටලුව තමයි මූල්‍ය අපහසුතා. ඔව්. මේ ඒක එතන ඔබ කියන උත්සාහ කරන්නේ රජයෙන් වෙන් කරන මුදල් මේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා පමණයි ලබා දෙන්නේ. එහෙමද? ඔව් නඩත්තු කටයුතු කියන්නේ ඇත්තටම අර සාමාන්‍ය එදිනදා පවත්වාගෙන යන්න සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඉදල් කොහු ආදී මිලදී ගැනීමට පමණයි මාසික මුදල ලැබෙන්නේ. දැන් ඔබ මේ එන්නේ දැන් පහුගිය ඔබ අවුරුදු කීයක්ද මේ පොතුහර ඇවිල්ලා? පොතුහර ඇවිල්ලා දැන් වසර 5ක් වෙනවා. වසර 5ක් වෙනවනේ. වසර 5කින් රජයන් දෙකක් තිබුණා. ඔව්. මේ රජයන් දෙකම පොදුවේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අංගන වල කටයුතු දුම්රිය ස්ථාන වලට මුදල් වෙන් කිරීමේදී එකම ප්‍රතිපත්තිය හිටියේ. අපිට දැනුණ විදිහට අපිට වෙනසක් දැනුන්නේ නැහැ. වැඩි වුණා කියලා දැනුන්නේ අපිට එහෙම ලොකු වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. පහුගිය කාලේ අපේ විශේෂයෙන් වෘත්තීය සමිති මැදිහත් වීමෙන් යම් මට්ටමක ඒ ප්‍රමාණය වැඩි කරගත්තා. ඊට අමතරව ඩෙස්ක් පුටු සහ මේ වේදිකා උපකරණ කාර්යාල උපකරණ යම් යම් අවශ්‍යතාවය තියෙන කාර්යාල උපකරණ හැටියට කාර්යාල උපකරණ වේදිකා බංකු යම් යම් අවස්ථාවල දුම්රිය ස්ථානවලට ලබා දුන්නා. නමුත් පොතුහැර දුම්රිය ස්ථානයට ආපුවාම වෙනකොට තිබුණා විශේෂයෙන් බංකු වේදිකා බංකු අබලන් වෙලා අපි කොට උඩ තියලා තිබ්බේ. ඔව් අපි දැක්ක ස්ථානපතිතුමනි තේමේ මහත්තයා දැන් අපිත් සමහර අවස්ථාවලදී මේ දුම්රිය ස්ථානයෙන් ඇවිල්ලා කොළඹ පැත්තට යන්න ආව දවස්වල මේ අර සිමෙන්ති කැට උඩ වැලි බංකු තිබුණා. ඉතාමත්ම අනාරක්ෂිතයි. සමහර මේ කැට අස්සර වැහි කාට සර්පයන් වගේ සතුන් සින් ගන්නත් පුළුවන්. යථාවට අඳුරේ සවස් කාලේට පාන්දර වගේ නායට යම් අනතුරක් වෙන්න තිබුණු සිදුවේවත් වෙන්න තිබුණු ඉඩකඩ වැඩි. ඔව් ඊට පස්සේ එතනදී කොහොමද මේ අලංකාර මේ මගී ආවරණ කියන්නේ මේ මගී බංකු ඒකත් එක්ක දැන් මේ සාමාන්‍ය එදිනෙදා මගින් විඳින අපහසුතා අපි අහින් දැක්කා. නමුත් අපිට දෙපාර්තමේන්තුවක් විදිහටත් ඉල්ලීම් කළාට දෙපාර්තමේන්තුවේ තිබු ක්‍රය ශක්තිය ඔබ අහගෙන ඉන්න මේ හොඳම කතාව මෙතන තියෙන්නේ. ඒ ක්‍රය ශක්තිය හැටියට මං හිතන්නේ අපිට ඊට වඩා යමක් කරන්න දෙපාර්තමේන්තුවට හැකියාව තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා මේක කොහොම හරි කරන්න ඕනේ. කොහොම හරි කරන්න ඕනේ කියන තැන ඉඳගෙන පොතුහැර විශේෂ වාර්ෂික සිද්ධියක් තමයි මං එනකොට ඒ කර්තව්‍ය නතර වෙලා තිබි පොතුහැර දුම්රිය ස්ථානයටම ආවේනික වෙච්ච ගොඩනැගිල්ලක් තියෙනවා. ඔබතුමා එනකොට දකින්න ඇති පොතුහැර දන්සැල. පොසොන් දන්සැල. ඉතින් පොසොන් දන්සැල කාලයක් නතර වෙලා තිබිලා 2018 වසරේ අපි මෙම දුම්රිය ස්ථානට ආවට පස්සේ රාජ්‍ය ආයතන විශේෂයෙන් මහා සංඝරත්නය පොලිස් ස්ථානය සහ අනික් රාජ්‍ය ආයතන එකතු කරගෙන නැවත පණ ගන්නට උත්සාහ කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට 2018 වසරේ ඉතාමත් හොඳින් පරණ තිබ්බ විදිහටම මං හිතන්නේ ඒක ක්‍රියාවට නම් ගන්න පුළුවන් වුණා. එතන මූලික වෙලා ක්‍රියා කරා තරුණ බෞද්ධ සංගමය, පොතුහැර තරුණ බෞද්ධ සංගමය. ඉතින් ඒක නැවත අර කොරෝනා සහ ඊට පස්සේ රටේ පැවති ආර්ථික අර්බුදත් එක්ක අයත් තාවකාලිකව යටපත් වුණා. ඒත් එක්කම පසුගිය වසරේ මම මතක් කරන්න ඕනේ පොල්ගහල උතුර බල මණ්ඩලයේ ලේකක අධිකාරී චන්දානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මූලික වෙලා නැවත අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වසරේ 2025 වසරේ පොසොන් දන්සැල ඉතාවත් සාර්ථකව පවත්වන්න දෙනවා. ඔව් හිතවතුනි වසර 100කට ආසන්න කාලයක් දැන් ඔබ දන්නවා ඔබ පොසොන් පොහොය දිනයට ඊට කලින් දිනේදී අනුරාධපුරයේ වන්දනාව යනවා. පොසොන් පොහොය දවසේදී ඔබට අනුරාධපුරයේ ප්‍රදේශ සහ යන මාර්ගවලදී ඕනෑ තරම් දන්සැල් වලින් ආහාර පාන ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ පහුවේ වෙනිදාට පොසොන් පොහොයට පසුදින යනකොට පොතේදීවත් ඔබට දන්සැල් ලැබෙන්නේ නැහැ. නමුත් මේ පොතුහැර දුම්රිය ස්ථානයේ කාලයක ඉඳලා පවත්වාගෙන මේ පොසොන් දන්සැල අනුරාධපුර වන්දනාවේ ගිහිල්ලා දුම්රියෙන් ආපහු කොළඹ දක්වා මේ මාර්ගයේ ගමන් කරන අයට ඒ දුම්රිය මගින්ට තමයි ආහාර පාර්සල් ලබා දීමේ කටයුත්ත පොතුහැර පොසොන් දන්සැලෙන් සිද්ධ කරේ. ඒ පොසොන් දන්සැල වෙනුවෙන් පිහිටා තිබෙන කාර්යාලයක් තිබෙනවා. කාමරයක් තියෙන කුටියක් තියෙනවා. ඒ කුටියත් මෙතුමගේ අධීක්ෂණය යටතේ පොතුහැර දුම්රිය ස්ථාන පරිශ්‍රයමයි තිබෙන්නේ. ඒ වෙනකොට මම වටේ පරිසරයේ සැලකිය යුතු වෙනසක් කරලා තිබ්බා. ඔය මගේ දකුණු අත පැත්තෙන් පේන දෙවනි වේදිකාව
සම්පූර්ණයෙන් කැලේ වැහිලා තිබ්බේ. මට පුළුවන්කම තිබ්බා නියෝජ්‍ය ඉංජිනේරුතුමත් එක්ක සාකච්ඡා කරලා අපේ රිලේ හවුස් එක ඒ පැත්තට ස්ථාපිත කරගන්න. ඒකත් එක්ක කැලේ එලි කරලා ඊට පස්සේ මම හිතුවා මොනවා හරි දැන් මේක මෙහෙම වනාන්තරයක් විදිහට තිබ්බොත් අපිට මෙතනින් එහා ගමනක් බෑ. මුලින්ම අපි මේක එලි කරගන්න ඕන කියන පදනමින් තමයි ඔය දකුණු අත පැත්තේ පළතුරු පැල ටිකක් ඉඳමු කියලා යෝජනා කරලා ආරම්භ කරේ. ඔව්. ඔක බොහොම කර්කශ පොළවක් තියෙන්නේ. වසර කීපයක් මගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත මුදුමක් සරුවීමක් බවට පත් කරගන්න පුළුවන් වුණා. දැන් මං හිතන්නේ පළතුරු වර්ග 20ක් විතර භූමි භාගයේ පළ දරන ගස් තියෙන බව අපිට පේනවා පිටින් බලද්දී. එතකොට තේවි මහත්මයා ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිතුමා පොතුහැර එතුමත් එක්කයි අපි අද මේ සිංහසේනා රූප වාහිනියෙන් අපේ කතා බහට ලක් කරන්නේ. පොතුහැර දුම්රිය ස්ථානයේ ලංකාවේ අලංකාරම විධිමත්ම ක්‍රමවත්ව දුම්රිය ස්ථානයේ බවට පරිවර්තනය කිරීමේ මේ කටයුත්තේ පුරෝගාමී හැටියට කටයුතු කරන මෙතුමා එතුමත් එක්ක තමයි අපි අද කතා බහ කරන්නේ. රත්තරන් අතර රත්තරන් මෙන් දිතුලන නාමය නිව් ඔනාරා ජුවලරි සිඟිත්තාගේ පංචායුධයේ සිට මනාලියගේ මංගල තෙල්ල දක්වා සියලු රන් අවශ්‍යතාවයන් සඳහා විශ්වාසය හා වගකීමත් සහිත හොඳම තැන නිව් ඔනාරා ජුවලරි වදාකඩ පාර පොතුහැර. තෙමි මහත්තයා දැන් මේ ඔබ කියපාර මේ මගේ ආසන වගේ දේවල් හදන්න දුම්රිය මගීන්ට අමතරව රජයට අමතරව පිටස්තර ආයතන වලින් සහ පුද්ගලයන්ගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ? ඔබ බලාපොරොත්තු වුණේ අපේක්ෂිත සහයෝගය දුම්රිය මගීන්ගෙන් එහෙම නැත්නම් ප්‍රදේශවාසීන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් කාගෙන් හෝ දානපතියන්ගෙන් ලැබුණාද? අපි මේ පිළිබඳව කතා කරන හොඳම වෙලාව. ඔව් ඇත්තටම අර ඒ සම්බන්ධයෙන් තමයි අපි අර නතර වුණේ මගදී කියාගෙන අපු කතාව. මම මගීන් පැත්තට හැරෙන්න පොඩ්ඩක් බය වුණා. මොකද මගීන්ගේ සිත්වල දුම්රිය පිළිබඳ හොඳ ආකල්පයක් නෙමෙයි තිබුණේ. විශේෂයෙන් මේ දුම්රිය ප්‍රමාදත් එක්ක කාර්යාල මගින් ඉතා විශාල ප්‍රමාණයක් මේ පොතුහැර දුම්රිය ස්ථානයේ එහා මෙහා යනවා දුම්රිය පරිභෝජනය කරනවා. නමුත් ඒ අය සෝදශීලී අය බහුතරයක් හිටියා. නොහිටියා නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයකට දුම්රිය පිළිබඳ අපහැදීමෙන් හිටියේ. හිත සතුටින් නෙමෙයි ඉන්නේ. හිත සතුටින් නෙමෙයි කෝච්චි යනවා. එතකොට ඒ අයගෙන් යමක් ඉල්ලන්න පුළුවන් පරිසරයක් තිබ්බේ නැහැ. ඒ නිසා මම කල්පනා කරා මේකට සුදුසු පුද්ගලයෝ අපේ අවටි උදව් කරන අය ඉන්නවනම් හොයා ගන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම කලින් සඳහන් කරපු දන්සැල පැවැත්වෙන අවස්ථාවක මම අපේ චන්දානන්ද හාමුදුරුවන්ටත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පොතුහැර තරුණ බෞද්ධ සංගමේ සභාපති ක්‍රියා කරපු ගයන් සුරංග මහත්මයාත් ඉන්න අවස්ථාවක මම සුරංග මහත්මයාගෙන් ඉල්ලුවා සුරංග මහත්මයා මට පුළුවන් නම් මේ බංකු ටික කුල් වලින් හිටවලා තියන්න පුළුවන් සහ මේ යන මගීන්ට අසුන් ගන්න පුළුවන් තත්යකට පත් කරලා දෙන්න. ඒක ලොකු උදව්වක්. කෙටියෙන්ම කිව්වොත් මේ තියෙන තත්ත්වෙට වෙනස් කරලා හරියට මිනිස්සුෙකුට පාඩුවේ වැටෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන් ක්‍රමයට හදලා දෙන්න කියලා. මං ඒ මතක් කිරීමත් එක්ක සුරංග මහත්මයා බොහොම අහිංසක ඉල්ලීමක් ඒක. බොහොම අහිංසක ඉල්ලීමක්. මේ සුරංග මහත්මයා ඒක එතනින් එහා ගිහිල්ලා බලාපොරොත්තු වුණ දේටත් එහා ගිහිල්ලා අපේ එස්.එම්. මහත්තයා මම මෙහෙම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව හොඳයිද කියලා ඇහුවා. මම අලුතෙන්ම බංකු ටිකක් දෙන්න. මම ඇත්තටම බොහොම සතුටු වුණා. තුයර ප්‍රදේශයේ සහ මෙහෙර ජනතාව ගැන බොහොම පැහැදීමක් ඇති වුණා මේ ඒ ප්‍රකාශයත් එක්ක වැඩ කරන අය ඉන්නවා. මෙහෙම කටයුත්තක් කරන්න ඉදිරිපත් වීම ගැන. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ඔබ දකින්න මේ අලංකාර බංකු ටික කීයක් තියලාද මේ ස්ථාපිතතුමා? අපිට බංකු 14ක් ලැබුණා. ලක්ෂ 5කට ආසන්න පරිත්‍යාගයක්. ඉතින් ඒ අවස්ථාවත් අපි දෙපාර්තමේන්තුව දැනුවත් කරලා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ අනුදැනුම ඇතිව පොඩි අලංකාර උත්සවයක් පවත්වලා මේ බංකු ප්‍රදානය කරා. අපේ ජනතාවයිතිරපත් කරලා දුන්නා. ජනතාවයිතිරපත් කරලා දුන්නා. අපේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මේ අවස්ථාවේ සම්බන්ධ වුණා. ඉතින් මේ අවස්ථාව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සුරංග මහත්මයාට සහ ගමේ ඒ කටයුත්තත් එක්ක අත්වැල් බැඳගත්ත සියලු දෙනාට ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් මේ කරපු මහඟු උපකාරයට. අපි දකිනවා මේ දුම්රිය පරියන්ත තිබෙන මේ ආසනවල රියොන් කියන නම සඳහන් වෙනවා. රියොන් ෆර්නිචර්ස් ආයතනයේ අධිපති ගයන් සුරංග මහතා තමයි මේ පරිත්‍යාගයේ පොතුහැර දුම්රිය ස්ථානට සිද්ධ කළේ. ඔව්. රියොන්
ආයතනය ගාන් සුරංග මහත්මයාගේ ආයතනයක්. ඔව්. එතුමා ඒ ආයතනයේ හරහා තමයි අපිට මේ කාර්යය කරලා දුන්නේ. අපි මේ සාකච්ඡාවේදී කතා කරන්න ඕන කාරණාවක් තමයි ඊට පස්සේ අපි දකිනවා පිරිපහදු කළ පානීය ජලය ලබා ගන්න අවශ්‍ය කරන ජල ෆිල්ටරයක් කිපයක් ඉදිකර ලබාගෙන තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මේ දුම්රිය ස්ථානයක දකින්නට නැති පුවත්පත් කවුලක් තියෙනවා. ඒ වගේම පුස්තකාල පහසුකමකුත් තියෙනවා. ඒ වගේම එහා පැත්ත ගත්තාම අපි මේ වීඩියෝ දර්ශන දකින්න පුළුවන් අවස්ථාවලදී අපේ වැඩතරන අතරතුරේදී ඔසු වෙනක් නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් තාමත් මේ බොහොම ප්‍රාථමික අවධිය තියෙන්නේ මේ වැඩසටහන ගත්තාම ආරම්භයක් ලබාගෙන තිබ්බ බව පේන තියෙන්නේ. කොහොමද ඊටමත් හොඳ දේවල් කීපයක් තියෙනවා. මේව ලැබෙන්නේ කොහොමද? මේවට ඔබතුමා කොහොම වගේ මහන්සියද කොයි වගේ කැපීමක්ද කරේ? කවුද මේ පිටිපස්සේ හිටියේ? ඔව් අර වේදික ආසන ප්‍රදාන කිරීමත් සමගම මගේ ලොකු හැඟීමක් ආවා. මෙතනින් එහාට මට යන්න පුළුවන් මාත් එක්ක අත්වැල් බඳගත්ත ජනතාවක් මේ දුම්රියට ආදරය කරන කොටසක් කොහේ හරි ඇති කියලා හැඟීමක් මට ආවා. ඒත් එක්ක මම 2025 වර්ෂයට එනකොට මගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් සම්පූර්ණ වෙලා තිබුණේ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් එක්ක සහ මගේ ආදරණීය දුම්රිය ස්ථානාධිපතිවරු තව කනිෂ්ඨ දුම්රිය ස්ථානාධිපතිවරු 3 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝමත් එක්ක එකතු වෙලා කතා කරලා අපි මේ 2025 සඳහා ජනතා හිතවාදී දුම්රිය ස්ථානයක් නිර්මාණය කරමු කියන සංකල්පය ඇති කරගෙන විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගත්තා. ඒක පෞද්ගලික ඔබතුමාගේ අදහසක් හැටියට මූලිකව මගේ සහ ඊට උණ පූර්ණයන් එකතු වුණ අපේ අනික් නිලධාරීන් සහ අනිශ්චිත කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් මගේ පොලිස්මන් වරයා විදිහට ක්‍රියා කරන සුමේද දීපාල් මහත්මයා වැඩි උනන්දුවකින් මේ කාර්යයේදී මාත් එක්ක එකතු වුණා. ඒ විදිහට තමයි මේ දේවල් ලැබෙන්නේ. කවුද මේ පිටිපස්සේ හිටියේ? ඒ ඉලක්කයත් එක්ක මම උත්සාහ කරා. දැන් මේ අර මම මුලින් කිව්වා වගේ අපිට මුදල් නැහැනේ. ඔව්. අපි රාජ්‍ය සේවක විදිහටත් අපිට ලැබෙන වැටුප මාසේ රෝල් එක ගහ ගන්න තමයි. දැන් සාමාන්‍ය එතනින් එහා අපිට වැටුපක් ලැබෙන තමන්ගේ පෞද්ගලිකත්වයේ උදෙසා මිසක් මේ වගේ පොදු අවශ්‍යතාවයන් වලට වැටුපක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ නේ කවුරුත් අපේ රටේ. කරන්න අමාරුයිනේ ඒක. ඒ අපිට තියෙන හැකියාව ප්‍රමාණය සීමිත හින්දා අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයකුත් තිබ්බා. අපි හොයාගෙන ගියා. මම මූලිකව පොතු හැර අවටින් විමර්ශනය කරා. හෙව්වා බැලුවා. ඒක යම් තාක් දුරට කල්යන ක්‍රියාවලියක් වුණා. අසාර්ථකම වුණා නෙවෙයි. ඒත් එක්කම තවදුරටත් වැඩේ ඉක්මන් කරගන්න අදහසින් වටපිට හාරවුස්සලා බලන්න ගත්තා කවුද අපිට මේ වැඩේට උදව් කරන්න ඉන්නේ කියලා. ඒ හොයාගෙන යනකොට තමයි විශේෂයෙන් අර මම සඳහන් කළා වගේ අපේ පොලිස්මන් සුමේද මහත්මයාගේ සම්බන්ධීකරණය හරහා මට වත්තල හැඳල ප්‍රදේශයෙන් අපේ දානපතියෙක් මුණ ගැහෙනවා. 3J අවන්හලේ වත්තල හැඳල පිහිටි 3J අවන්හලේ හිමිකරුවන ෆ්‍රැන්ක් ජෝසප් මහත්මයා මුණ ගැහෙනවා. ඇත්තටම මුණ ගැහෙනවා කියන්නේ අපි දෙන්න මුන්ට මුණ ගැහෙන්නේ නැහැ. සම්බන්ධීකරණයක් හදාගන්න. සම්බන්ධීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එයනවා මම මූලිකවම ඉල්ලනවා ඒ වෙනකොට මට ලොකු ගැටලුවක් වෙලා තිබ්බා. දෙපාර්තමේන්තුවෙන් යම් යම් ක්‍රියාමාර්ග අදාළ අංශ දැනුවත් කිරීමෙන් අරගෙන තිබුණා මේ ජල ප්‍රශ්නය පිළිබඳව. මොකද අපිට ওই ජලය සපයන ලිඳෙන් විඩෙන් විඩ අපිරිසුදු ජලය එන්න පටන් ගත්තා. ඒවත් එක්ක පානය කරන්න සුදුසු මට්ටමක නැති. ඔව් ඇත්තටම පානය කරන්න කිසිසේත්ම නුසුදුසු ජලය එන්න ගත්තා. අපි මගී ජනතාව දැනුවත් කරා. කොච්චර දැනුවත් කරා පිපාසයෙන් ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන්. එතකොට දැන් ඒ ජල පහසුකමත් ලැබෙනවා. ඒතර අපි දැක්කා මේ පුවත්පත් කවුලකුත් තියෙනවා. සාමාන්‍යයෙන් දුම්රිය මගේ කෙනෙක් ඇවිල්ලා දුම්රියක් එනකන් තියෙන ප්‍රමාදය ගැන මොබලින් කියවනේ. ඒ ප්‍රමාදයට පිළියමක් හැටියට ඔවුන්ට නිකන් කාලය අපතේවන්න නැතුව පොතපතක් කියවන්න පුළුවන්කම තියෙනවා. දිනපතා සහ සතියන්ත පොත්පත් තියෙනවා. ඒක කොහොමද ලැබෙන්නේ? ඔව් ඇත්තටම අර ජල ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ෆ්‍රැන්ක් ජෝසප් මහත්මයා ඒ අදහස දුන්නාට පස්සේ බොහොම සතුටු වෙලා අපිට ජල පෙරණයක් දැන් අදහස දෙන්නේ ඔබේ පොලිස්මන්වරයා. ඔව් පොලිස්මන්වරයා හරහා දෙනවා. එතකොට අපිට එතුමා දුම්රිය ස්ථානයට සරිලන විශාල ප්‍රමාණයක් ජල පෙරණයක් තමයි පරිත්‍යාග කරන්න සූදානම් වෙන්නේ. නමුත් මගේ යෝජනාව වෙන්නේ අපිට ඉදිරියේදී මේක ගත්තා වගේ නෙවෙයි නඩත්තු කරන්න එපා. ඒකයි. ඒ කාරණේ ගැන
මේ හිතලා මම යෝජනා කරනවා මගේ වේදිකා දෙකට සහ මගේ කාර්යාලයට ජල පෙරණ 4ක් දෙන්න අර ලොකු එකක් වෙනකොට මට නඩත්තු කළ හැකි 4ක්. ඉතින් ඒ බොහොම ආදරෙන් කැමැත්තෙන් ඒක පරිත්‍යාග කරනවා. ඒත් එක්ක අපි දුරකථන වීඩියෝ රූපරාම හරහා එතුමා හා සම්බන්ධ වෙනවා මගේ දුම්රිය ස්ථානය එතුමාට නිරීක්ෂණයට නරඹන්නට අවස්ථාව වෙනවා. ඒ වීඩියෝ රූපරාමුත් එක්ක එතුමා තවදුරටත් පැහැදීමකට පත් වෙනවා. පැහැදීමකට පත් වෙලා ඒකට තව ඉදිරියට මම වැඩිදුර එතුමාට අදහසක් දානවා මගේ ඔළුවේ මෙන්න මෙහෙම සංකල්ප ටිකක් තියෙනවා ප්‍රයක් මහත්මයා. ඔබතුමාට කරදරයක් නැත්නම් මට ඒකටත් උපකාරයක් කරන්න කියලා. දෙපාරක් හිතන්නේ. බොහොම කැමැත්තෙන් විශේෂයෙන් පුස්තකාලයට සහ පුවත්පත් කවුලුවට එතුමා අනුග්‍රහය දක්වනවා. ඒ වෙනකොට අපි පුවත්පත් කවුලුවේ යම් තාක් දුරට ගමනක් ගිහිලා තිබ්බේ. විශේෂයෙන් පොතුහැර පුස්තකාලය සහ සම්බන්ධ වෙලා ප්‍රාදේශීය සභාව හා සම්බන්ධ පුස්තකාලය. ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරගෙන යන පුස්තකාලය සහ පුස්තකාලයේ පුස්තකාලාධිපතිතුමියත් මම මේ වෙලාව ආදරෙන් සිහිපත් කරන්න. එතුමිය පුස්තකාලය පිහිටුවීම සහ පුවත්පත් කවුලුව සම්බන්ධයෙන් අපි දරපු අදහස් එක්ක ඒ මතයේම ඉඳලා එතුමිය උත්සුක වෙනවා ප්‍රාදේශීය සභාව හරහා ඊට අවශ්‍ය කාරණා සම්පාදනය කරන්න. ඒ අනුව ප්‍රාදේශීය සභාවට මම ලිඛිත ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට මට දෛනික සහ සතියාන්ත පුවත්පත් දෙන්න ඒගොල්ලෝ අනුමැතිය ලබා දෙනවා ප්‍රාදේශීය සභාවෙන්, පොල්ගහේ ප්‍රාදේශීය සභාවෙන්. එතකොට අපිට අවශ්‍යතාවය තිබි ලෑල්ල ගහ ගන්න. පුවත්පත් පත්තර පුවත්පත් ලෑල්ලත් අපිට ඉදි කර ගන්න නියම ප්‍රමිතියෙන් යුතුව ඉදි කර ගන්න එතුමාගේ සහාය මූල්‍ය සහාය ලැබෙනවා. ඒත් එක මම අර පුංචි කාරණයක් උතනත් මතක් කරන්න ඕනේ. පුවත්පත් කවුලේ පාදම. පාදම ඇවිල්ලා සම්පූර්ණ යකඩ. බිම යට කොටස. සම්පූර්ණ ස්ටෑන්ඩ් එක සම්පූර්ණ යකඩ. ඕක ඇවිල්ලා මේ අපි 2014 වගේ කාලේ උත්තර දුම්රිය ස්ථානයේ බරපතල දුම්රිය අනතුරක් සිද්ධ වෙනවා. මට මතකයි මම අන්නේ ගුවන්විදුලියේ ඉන්න කාලේ එතන සජීවී වාර්තාකරණේ ලංකාවට මුදුනේ මම එතන කරා. අනේ අනතුරෙන් පස්සේ ශේෂ වෙලා තිබ්බ කොටස තමයි ඔය යකඩ මේ පාදම. ඉතින් ඕක මම බොහෝ කොටස් දිරාගෙන යනකොට මම ඕක මගේ එකතු වෙලා අපි දෙන්නම තමයි එකතු වෙලා ඒක අරගෙන ඇවිල්ලා වේදිකාවේ තියලා තිබ්බා ඉතින් සුරක්ෂිතව. අද මේ ඉතාම වටිනා ප්‍රයෝජනවත් බාණ්ඩයක් බවට පත් වුණා. يعني අබලි ද්‍රව්‍ය එකතු කරලා හදපු දේවලුත් තියෙනවා. ඔව්. හරි. එතකොට තේමි මහත්තයා දැන් අපි මේ වගේ වැඩ කොටසක් කරගෙන එනකොට ඒක තනියම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැන් ඔබ ආයතනයේ මෙතන ප්‍රධානියා හැටියට ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා හැටියට ඔබ රාජකාරී වලත් ඒ සියලුම දේවල් වල වගකීම් වෙන ඔබ ප්‍රධාන වගකීම් වෙනවා. ඒ වගේ මේ වගේ කටයුත්තක් කරනකොට මේ සංකල්පධාරියත් ඔබ මේ සියලුම දේවල් එකට එකතු වුණොත් ඔබට කරන්න බැරුව යනවා. පටලගත්තා. මොකද වගේ පෞද්ගලික ජීවිතයේ තියෙන දරුවෝ ගැන බලන්න ඕන, රාජකාරී කටයුතු තියෙනවා. ඒ වගේම මේ දුම්රිය ස්ථානයේ අලංකරණය කරන කටයුතු තියෙනවා. ඉහළ පිළිවෙල නිලධාරීන් වග කියන්න ඕන. දුම්රියක් මේ ස්ථානයේදී ආරක්ෂාව සහතික යන්න ඕන. ඒකට සහතිකයක් දෙන්න ඕන. ඒ වගේ මගීන්ට හානියක් වෙන්න බෑ. මගීන් දෙන ගැටලුවලට උත්තර දෙන්න ඕන. මේ හැමදේම තියෙනවා තනි පුද්ගලයෙක් මත. කවුද මේ පිටිපස්සෙන් ඉඳගෙන ඔබව මේ ගමන යන්න උඩට උස්සන්න කවුද පිටිපස්සෙන් හයිය උනේ කවුද? ඔව් ඇත්තටම කර්තව්‍යයේදී විශාලම් බරයද්දී මගේ සහාය කනිෂ්ඨ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ පොලිස් මන්වරයා ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අපි අපේ කනිෂ්ඨ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නමුත් කියමුකද උන්ට කරන ගෞරවයක් ඇටියට? මගේ කනිෂ්ඨ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨයා විදිහට තරදි පතිරණ මහත්මයා, පත්ම මහත්මයා සහ සාලිය මහත්මයා තම මාත් එක්ක එකතු වෙලා මේ වැඩවලට හවුල් වෙලා මේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න තල්ලුව දෙන්නේ. ඒත් එක්කම ඒගොල්ලන්ට සමාන්තරව මගේ පොලිස්මන් සුමේද මහත්මයාත් ලොකු හයියක් වෙලා තිබුණා මේ කටයුතු වලදී. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට මම වැඩ පැවරීම කරන්නේ බොහෝ විට දෛනිකව. කියන්නේ උදේ තමයි වැඩ පැවරීම කරන්නේ. ඔවුන්ට හවස වෙනකොට යම් ඉලක්කයක් දෙනවා. ඔවුන් මේ බොහොම උනන්දුවෙන් ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. මේ කොටස අද දවසේ ඉවර කරන්න. ඔව්. එතකොට මේ මොකද අපි මේ ඊටාම් කාර්යබහුල දුම්රිය මාර්ගයක තමයි මේ
වැඩ කරන්නේ දුම්රිය මාර්ගයේ. උතුරු දුම්රිය මාර්ගයේ. ඉතින් අපිට වෙලාව හොයාගන්න හරි අමාරුයි. ඒ කෝච්චි අතර තමයි අපි මේ වෙලාව හොයාගන්නේ. එතනදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ එක සේවා වාරයක් යනවා උදේ 6 8 ඊට පස්සේ එතන හිඩසැත් තියලා 10:00මාර 5:00මාර කියලා. කියන්නේ පැය දෙකමාරක හිඩසැත් තියෙන සේවා වාරයක් තියෙනවා. ඉතින් මගේ ඔය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලොකු පරිත්‍යාගයක් කරනවා. ඔය පැය දෙකමාර ඒගොල්ලන්ගේ පුද්ගලික වැඩ කටයුතු වලට මෙතනින් බැහැර වෙන්නේ නැහැ. ඔබ හරි සතුටින් ඉන්නේ වුන් ගැන. ඔබේ සිනහවෙන් මට පේන ඔබ හරි සතුටුයි වුන් ගැන. දානය නොලැබීමට එහා ගිහිල්ලා දෙපාර්තමේන්තුවට දෙන ශක්තියතාවය අර මම පෙර සඳහන් කරා වගේ නොමැතිකම නිසාම විය යුතුයි. පොතේර දුම්රිය ස්ථානයේ වේදිකාව දික් කිරීම සහ වේදිකාව උස්සලා සකස් කිරීම මේ වෙනකන් ඉෂ්ට වෙලා නැහැ. මම හිතන්නේ රජය විසින් දැන් මේ වෙනකොට දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කරගැනීමේ කරගෙන යාමේ විශේෂ වැඩසටහනක් ඒ අවශ්‍යතාවයෙන් හඳුනාගත දුම්රිය ස්ථාන 100ක් හඳුනාගෙන තියෙනවා කියව නේද අපි දැක්කා පොත්වල. එතකොට දැන් ඒ පොතුවර තියන්න ඒ ගොන්නට පොතුවර අයත් වෙලා නැහැ. ඉතින් මම ආරාධනා කරනවා කවුරු හෝ අපේ ඉහළ ගණේ ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් දානපතියෙක් ඉන්නවනම් මේ කටයුත්තට සම්බන්ධ වෙන්න උදව් කරන්න මට පුළුවන්. ඒ අය දුම්රිය දෙපාර්තමේන්තුව අපේ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ කරලා අපේ කටයුතු ඉදිරියට ගෙනියන්න තමයි විශේෂ මූලික අවශ්‍යතාවය. එතනින් එහා අපි තවදුරටත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත තව අලංකාරණ කටයුතු සහ ඔබේ යෝජනා විශේෂයෙන් පොතුහැර මගී ජනතාවගේ පොතුහැරවට ගම්වාසීන්ගේ යෝජනා අනුව අපි මේ දුම්රිය ස්ථානය සහ මගී සමගයේ සුබ සිද්ධිය උදෙසා විශේෂයෙන් මේ හැම ව්‍යාපෘතියකම කෙලවර ඉලක්කය මගී සහ අවට පොතුහැර ජනතාව. ඇත්තටම අපි අද ඉන්නවා හෙට තව කොහේ හරි රාජ්‍ය සේවයේ තව තැනක සේවය සඳහා ස්ථාන මාරුවීම් ලැබලා යනවා. මමවත් මගේ ඥාතියෙක්වත් මගේ පවුල හිතවතෙක්වත් ඕ මගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙක්වත් මේ වගේ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ නැහැ. භුක්ති විඳින්නේ මගේ ආදරණීය ජනතාව මගේ ඔබ. ඉතින් ඒ වෙනුවෙන් තවත් කවුරු හරි අපිට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවනම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පොතුහැර දුම්රිය ස්ථානය තවත් භෞතික සම්පත් අතින් එතන එහා ගියපුවාම අපි සමස්ත පරිසරයම වෙනස් කරන්න උත්සාහ කරලා තියෙනවා. පුවත්පත් කවුළුව, පුස්තකාලය, මේ පැත්තෙන් ඔසුවියන මේ වගේ සම්පත් රාශියක් එකතු කරලා ඉතින් මේකට දායක වෙන්න ඔබට මම විවෘත ආරාධනා කරනවා. මාව සෘජුවම මාව හෝ අපේ දෙපාර්තමේන්තුව හරහා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම තමයි මගේ ජනතාවේ විශේෂ අවශ්‍යතාවයක් තමයි උදේ කාර්යාලය දුම්රියට විශේෂයෙන් එන මගීන්ට තමන්ගේ කාලය ඉදිරි කරගන්න තමන්ගේ වාහන පාක් කරලා යන්න ස්ථානයක් පොතේර දුම්රිය ස්ථානේ නැහැ. ඇත්තටම නැහැ නෙමේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පාක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය යටතේ කම්බි ගහලා කම්බි වට කරලා ඔය දෙවෙනි වේදිකාවට යාබද්ද භූමි භාගය වාහන නැවතුපළක් විදිහට සංවර්ධනය කරා. නමුත් එහි යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. මම ඔබ කියන්නේ ඒවා යතුරු පැදි පාපැදි වගේ දේවල් වලට ආරක්ෂාව මදි කියලාද කියන්නේ? ඔව් ඇත්තටම වහලයක් නැහැ. වහලයක් නැතිවම අවුවේ වැස්සෙන් ආනියටපත් වෙනවා. මීට ටිකක් දුරස්ත පුද්ගලික ආරක්ෂාව සහිතව තියෙනවා ඒක. ආරක්ෂාව යටතේ ඔය පහසුකම් සපයලා තියෙනවා. ඉතින් කාට හරි පුළුවන් නම් මැදිහත් වෙලා මේ නිර්මාණය කරපු පාක් එකට වාහන නැවතුම් වලට වහලයක් ඉදි කරලා දෙන්න සහ අපිට ආරක්ෂිත වැටක් බැම්මක් හෝ ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න. ඒක මම හිතන්නේ හොඳ තල්ලුවක් වේවි, හොඳ නඹුරු කිරීමක් වේවි. දී ජනතාව තමන්ගේ වාහනේ ඇවිල්ලා ස්ටේෂන් එකේම පාක් කරලා බොහොම සෑහලුවෙන් තමන්ගේ මන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඉතාමත්ම හොඳ ඉල්ලීමක් විශේෂයෙන්ම අපි ඉල්ලන වර්තමාන රජයේ ප්‍රවාහන සහ මහමාර්ග ගරු අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා ඒ වගේම දුම්රිය සාමනාධිකාරිතුමා ඇතුළු වගකිය යුතු ඉහළ පින නිලධාරීන්ටත් අපි කියනවා මේ පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිතුමා කේමි බණ්ඩාර මහතා මේ කරන ඉල්ලීම රජයෙන්වත් බලධාරීන්ගවත් නෙමෙයි ඉල්ලන්නේ. පොදු මහත් රටේ ඉන්න පරිත්‍යාගශීලීන්ගේ දානපතියන්ගෙන් අපි බලධාරීන් හැටියට ඔබෙන් ඉල්ලීමක් කරනවා සිංහසේනා රූපවාහිනිය හරහා පුළුවන්කමක් තිබෙනවා නම් යම් මුදලක් වෙන් කරලා දෙන්න මේ යතුරුපැදි සහ පාපැදි සුරකුම් ස්ථානයක් ඉදි කරන්නට අවශ්‍ය භූමි ප්‍රමාණය දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා.
අවශ්‍ය කරන වහල ඉදි කරලා අවශ්‍ය ගේ ආරක්ෂිත කුටිය ඉදි කරලා ආරක්ෂාව සහ පරිස්සම් සහිතව යතුරු පැටි සහ පාපැටි ගාල් කිරීම ස්ථානයක් ලබා ගන්න පුළුවන් නම් එයින් ලැබෙන යම් මුදලක් මේ රටේ ජාතික ආදායමට එකතු වෙන්නේ. නිසා ඒ පිළිබඳවත් යම් මුදල ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්කම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරගන්න පුළුවන්කම තිබෙනවා නම් එයින් ලොකු ආයෝජනයක් බවට පරිවර්තනය වෙලා දුම්රිය මගීන්ගේ සිත් සතන් සතුටු වෙනවා වගේම ඔවුන්ට පහසුකම් ලැබෙනවා වගේම රටටත් රජයටත් භාණ්ඩාගාරයටත් යම් ආදායමක් එන බවත් අපි මෙල්ල මතක් කරන්න ඕනේ. ඔය ඉස්සරහටම අපි බොහෝ දේවල් කතා බහ කළා. අපි කතා බහේ අවසානට යන්නට ඕනේ. දැන් ඔබ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා හැටියට ඒ වගේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් ලහබී තනතුරක් නිලධාරියෙක් හැටියට ඔබට කරන්න තියෙන රාජකාරී සීමාවෙන් එහාට ගිහිල්ලා ඔබේ අනිකුත් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන රටට බොහොම නිර්මාණශීලී දෙයක් හඳුන්වලා දෙනවා. මේ සමස්ත රාජ්‍ය සේවයටම සමස්ත පෞද්ගලික අංශයටම ගත්තාම පොදුවේ රටට වැඩක් කරන මිනිස්සු වැටුපක් ලබන මිනිස්සුන් අතරින් ගත්තාම ඔබ හරි ආදර්ශමත් චරිතයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා අපි අවසන් වශයෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ දුම්රිය පරිහරණය කර දුම්රිය මේ පර්යන්තය ඒ වගේම දුම්රිය ගමන් මාර්ග වලට සහභාගී වෙන දුම්රිය මගීන්ගෙන් යම් ඉල්ලීමක් කරන්න ඕන. මොකද රජයෙන් ලැබුණු දේවල් වලට ඔබේ බදු මුදලින් ලැබෙන දේවල් නෙමෙයි මේ පිටස්තරයින්ගෙන් ආධාර පරිත්‍යාග ලබා දෙන අයගෙන් ස්ථාපිතවරයාගේ ඉල්ලීමකට අනුව ලබා දුන්නු පරිත්‍යාගයෙන් මේ තියෙන්නේ. මේවා ඔබම පරිහරණය කරන ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ හැමදේම ලබා දීලා තියෙන්නේ. ස්ථානපතිතුමනි, මොකක්ද දුම්රිය මගීන්ට ඔබ ලබා දෙන පණිවිඩය? අපි මේ හැමදේම කරන්නේ මගේ ඔබ වෙනුවෙන්. මේ සියලු දේ භුක්ති විඳින්න ඔබ. මම මුලින්ම ආරාධනා කරනවා මේ සම්පත් භුක්ති විඳින්න, නිර්ලෝභීව භුක්ති විඳින්න. විශේෂයෙන් පුස්තකාලය, පුවත්පත්, දෛනික පුවත්පත් කවුළුව, ඒ වගේම මේ ජල පෙරණ ඔබට පහසුකම් තියෙනවා. මේ උදේ එනකොට ගෙදරින් වතුර බෝතලේ ගේන්න නැතුව මෙතනින් වතුර ටික පුරවාගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක භුක්ති විඳින්න ඕනේ. ඒ වගේම මේ සියලු දේ අර අපේ මහත්මයා නිවේදක මහත්මයා මතක් කරා වගේ සියලු දේ ලැබෙන්නේ දානපතින්ගේ දුක් මහන්සියෙන් උපයප දෙයක් ඔබ වෙනුවෙන් පරිත්‍යාගයක් විදිහට. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා මගේ ජනතාවගේ කිසිම දුම්රිය ස්ථානයක මම දන්න විදිහට මේවැනි සුව පහසු කුෂන් නදපු ආසන මගේ ඉන්නේ ලැබිලා නැහැ. ඉතින් ඔබ මේවට ආදරය කරන්න, කුරුටු ගන්න, සූරන්න, ඉරන්න යන්න එපා. පුළුවන් තරම් ආදරයෙන් පරිහරණය කරන්න. වතුර ෆිල්ටර් ටැප් කඩන්න, ඉරන්න, සූරන්න, මේවට තට්ටු කරන්න, මේවා උඩ බර තියන්න. විනාශ වෙන කටයුතු කරන්න එපා. ඒවා තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගෙන පරිස්සම් කරගන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වර්තමාන නිර්මාණ වෙමින් පවතින උසූයන හරහා බොහෝ මානසික සුවයන් ලබා ගන්න පුළුවන්. අපි ඉස්සරහට සංවර්ධනය කරනවා. මට දැනටමත් මධ්‍යම පරිසරයේ අධිකාරිය හරහා තව පැල රාශියක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ අයගේ සහාය ඇතිව තමයි. ඉතින් ඔබේ සහාය ඕනේ. ඔබට පුළුවන් නම් පැලයක් ගෙනල්ලා දෙන්න. මල් පැලයක් ගෙනල්ලා දෙන්න. මගේ ස්ටේෂම ලස්සනට තියෙන්න ඕන කියලා හිතනවා නම් ගෙනල්ලා දෙන්න. අපි ඒ වාදනට රැක ගන්නවා. ඔබේ අලුත් යෝජනා තියෙනවා නම් අපිට දෙන්න. අපේ යෝජනා ඔබේ යෝජනා ගන්න විශේෂ ක්‍රමවේද හඳුන්වලා තියෙනවා පොතුවැර දුම්රිය ස්ථානය වෙනුවෙන්ම. ඉතින් ඒ සතුට අපි වගේම ඔබත් භුක්ති විඳී කියලා බලාපොරොත්තු වෙනවා. ආදරෙන් මගේ ජනතාවෙන් ඉල්ලන්නේ රැක ගන්න, වැඩි දියුණු කරන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔව්, අපි ස්ථානපතිතුමනි අවසන් වශයෙන් මතක් කරමු. දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංක මොනවද කියන එකත් මතක් කරමු. පොතුවැර දුම්රිය ස්ථානයේ දුරකථන අංකය 0377 3989 038 3989 අලුත් යමක් නෙමෙයි. ඉතින් අපි මේ රාජකාරිය කරන්න බැඳී ඉන්නවා. නැවත වතාවක් මේ සිහිපත් කරන්න තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න. පොතුවැර දුම්රිය ස්ථානය ගොඩ නගන්න, ශ්‍රී ලංකා දුම්රිය සේවය දියුණු කරන්න.
බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි අද දවසේ සිංහ සේනා රූපවාහිනියෙන් අපි අද හොයාගෙන ආවේ පොතුහැර දුම්රිය ස්ථානයේට. එහි විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි මේ කතා බහ ඔබ මුල සිටම අහගෙන හිටියා නම් සවන් දුන්නා නම් නැරඹුවා නම් ඔබට දකින්න අවස්ථාව ලැබෙන්නේ නැති ලංකාවේ අලංකාරම දුම්රිය ස්ථානයක් බවට ඒ වගේම මහ ජනතාවට දුම්රිය මගී ජනතාවට වැඩි වශයෙන් පහසුකම් ලැබෙන ස්ථානයක්. වැඩි වරප්‍රසාද ලැබෙන ස්ථානයක් හැටියට පොතුහැර දුම්රිය ස්ථානය වර්තමාන වෙන විට ලංකාවේ දුම්රිය ස්ථාන අතර සංසන්දනාත්මක බැලීමේදී බොහෝ දිනකගේ කතා බහට ලක් වෙන ස්ථානයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එහිදී මේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරන්න මේ දුම්රිය ස්ථානය අලංකාර කරන්න විධිමත් කරන්න සැලසුම් සහගතව දුම්රිය මගීන්ට ඍජුවම ප්‍රතිලාභ අත්වන ආකාරයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැපවුණු එහි සංකල්පධාරියා ඒ සඳහා බොහෝ පරිත්‍යාගයන් කරපු අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න තවත් එක රාජ්‍ය සේවකෙක් හැටියට කතා කරන පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති සම්පත් තේමිය බණ්ඩාර මහත්මයා තමයි අපි අද කතා බහට සම්බන්ධ කරගත්තේ. ඉතින් එහෙමනම් අපි සිංහ සේනා රූපවාහිනියෙන් අපි ආරාධනා කරනවා මේ වැඩසටහන ඔබ මේ වීඩියෝව නරඹන්න. ඒ වගේම දුම්රිය ස්ථානය පිළිබඳ ඇගීමට ලක් කරන්න. ලංකාවේ තිබෙන හොඳම දුම්රිය ස්ථානයේ බවට ලස්සනම අලංකාරවත් විධිමත් දුම්රිය ස්ථානයේ බවට පරිවර්තනය කරනවා වගේම පොතුහැර දුම්රිය ස්ථානය පරිහරණය කරන දුම්රිය මගී ඔබ මේ දුම්රිය ස්ථානයේ තියෙන මේ සම්පත් ආරක්ෂා කරගත්ත හොඳම දුම්රිය මගීන් ඉන්න දුම්රිය ස්ථානයේ බවට පරිවර්තනය කරගන්න කියලා ඉල්ලීමක් කරනවා වගේම අපි තවත් මෙවැනිම වීඩියෝ ගණනාවකින් ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපේ සිංහ සේනා රූපවාහිනිය සබ්ස්ක්‍රයිබ් කරගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක්ක අපේ වීඩියෝස් වලට ඔබ සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කරමින් අපි අද පොතුහැර දුම්රිය ස්ථානයේ සිට මේ විදිහට සිංහ සේනා රූපවාහිනිය සමු ගන්නවා. ඔබට ජය වේවා.